අයිබෝවන් සියලු දෙනාටම සංරකියා අපේ YouTube channel එක විසින් අද අපි ඔයාලව යොමු කරවන්නේ ඔයාලව උත්සාහ කරවන්නේ ටී බෑග් නිෂ්පාදනය කොහොමද මොන වගේද සිද්ධ කරන්න කියලා ඔයාලට අවබෝධයක් ලබා දෙන්න. ඉතින් මේ තියෙනවා ටී බෑග් නිෂ්පාදනය සඳහා යොදා ගන්න ෆිල්ටර් පේපර්ස්. මේකට කියනවා ෆිල්ටර් පේපර්ස් කියලා. මේවා තමයි මේ ටී බෑග් සඳහා යොදාගන්නේ. ඒ වගේම තමයි මේ නූල් තියෙනවා. මේ නූල් කඩේ තියෙන පාප්ප නූල් කියන දේවල් නෙමෙයි. මේ ආහාර සඳහාම විශේෂ වූ නූලක්. මොකද මේක අපි උණු වතුරට දාන්නේ. ඒ උණු වතුරට දානකොට මේ නූල දිය වෙලා කිසිම ආකාරයකින් තවත් මිනිස්සෙකුට ප්‍රශ්නයක් නොවෙන්න තමයි මේ නූල් නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට මේක 100%ක් කාබනික ද්‍රව්‍ය වලින් තමයි මේ නූල් නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට මේ ඔක්කොම අපිට පිටකොටුවෙන් මිලදී ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ෆිල්ටර් පේපර්ස් වල සාමාන්‍යයෙන් මේ වගේ අඟල් 6ක විතර කෑල්ලකින් තමයි අපි ටී බෑග් එක නිර්මාණය කරන්නේ. මේ ෆිල්ටර් පේපර්ස් රෝල් එකකින් සාමාන්‍යයෙන් ෆිල්ටර් ටී බෑග් 10000ක ප්‍රමාණයක් විතර නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ වගේම මේ රෝලත් මේ ටී බෑග් 10000ට ප්‍රමාණවත් වන පරිදි නූල් මේ රෝලේ තියෙනවා. හරි. ඒ වගේම තමයි මෙන්න මේ හැෂ්ටැග් මේ ටැග් අපි යොදා ගන්නවා. මේ ටැග් යොදා ගන්න ටී බෑග් අපි එල්ලන්න මේව කරන්න. ඒ වෙනුවෙන් තමන්ගේ නමකින් මොනවා හරි නිෂ්පාදනයක් කරගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ අපි අර නූල් පන්දුවෙන් කපාගත්තු අඟල් 6 නූල් කෑලි. මේ තියෙන මේ ටැග් එක අපි මෙන්න මේ විදිහට නූලට එකතු කරගත්තාම මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ තමයි අපි ඒ ටී බෑග් එක වෙනුවෙන් ටැග් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේක තමයි අපි ටී බෑග් එක නිෂ්පාදනය කරලා අවසානයේ අපේ ටී බෑග් එක රඳවන්න එකතු කරගන්නේ මෙන්න මේ ටැග් එක. හරි. අපි බලමු මෙන්න මේ අඟල් 6 කොටසකට කපාගත්තු මේවා කොහොමද සීල් කරලා ටී බෑග් එක නිර්මාණය කරගන්නේ කියලා. හරි. අපි මේ කොලේ මේ එක පැත්තක් තියෙනවා ගොරෝසු පැත්තක්, ඒ වගේම අනිත් පැත්ත තියෙනවා සිනිඳු පැත්තක්. මේ සිනිඳු පැත්ත පිටතට හිටින්න නැත්නම් මේ ගොරෝසු පැත්ත ඇතුළට හිටින්න මෙන්න මේ ආකාරයෙන් නමා ගන්නවා. නමාගෙන අපි සීලර් එකට මෙන්න මෙහෙම තියලා යන්තම් හිටින්න අහුවෙන්න තියලා මේ සද්ද ඉවර වෙනකන් නවත්තන් ඉන්නවා. හරි. සද්ද ඉවර වෙච්ච ගමන් මේ සීලර් මේ බෑග් එක සීල් වෙලා ඉවරයි. ඒ බෑග් එක සීල් වුණාට පස්සේ මෙන්න මෙහෙම පැත්තෙන් ඉරක් එක්කලා ඔයාලට පේනවා ඇති හොඳට සීල් වෙනවා. එතකොට මේ බෑග් එක දැන් මෙතනින් කොහොමවත්ම අපව නැවත විවෘත වෙන්නේ නැහැ. මේක බලමට පේනවා මැදින් බටේ වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. හරි. දැන් මේ කොහොමද අපි මේ බෑග් එක නමාගන්නේ කියලා බලමු. ඒ බෑග් එක නමාගද්දී මෙන්න මේ අර අපි සීල් වෙච්ච ඉර මෙන්න මෙහෙම මැදට හිටින්න ඒක හදා ගන්න ඕනි. ඒක අපිට පොඩ්ඩක් මෙහෙම අතින් මෙන්න මෙහෙම පොඩ්ඩක් කරකවපුවාම ඒක ගන්නට අපිට මැදට එන්න නමා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්නෝම දිකට නමා ගත්තා. නමාගෙන ඔන්නෝම දෙකට නැමුවා. දෙකට නමලා මැදින් මිලිමීටර් 3ක විතර පුංචි තීරුවක් ආපහු නැමුවා. නමලා ඉවර වෙලා ආපහු ඒ තීරුව එළියට නමලා ආපහු අර අනිත් තීරුවත් එළියට නමුවාට පස්සේ ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. දැන් ටී බෑග් එක ඉවරයි. මෙන්න හැමද කානුවක් වගේ හිටින්න ඒක අපි හොඳට නමා ගන්න ඕනි. ওই කානුවක් හිටින්න. ඊගාට අනිත් පැත්ත මේව කරද්දි මෙන්න මෙහෙම දෙපැත්තේ පොඩි සිදුරු දෙකක් ඉතුරු වෙනවා. බටයක් දෙකට නැමුවා වගේ. හරි. මේ තියෙන්නේ අපි මේ සඳහා යොදා ගන්න තේ කොළ වර්ගය. එතකොට මේ තියෙන ග්‍රෑම් 5ක හැන්දක්. මේක ග්‍රෑම් 5ක් වුණාට තේ කොළ වගේ දේවල් මේකෙන් මයිනකොට සාමාන්‍යයෙන් මේකේ ග්‍රෑම් 2ක් තමයි බර හිටින්නේ. මේක කපලා ග්‍රෑම් 2ක ප්‍රමාණයක් මේ ග්‍රෑම් 2ක ප්‍රමාණය අපේ මේ තේකොළ පැකට් එකට මෙහෙම එකතු කරගන්නවා මෙන්න මේ විදිහට. සමානවම කොටස් දෙකටම ඔන්නම තේකොළ ටික එකතු කරගන්නවා. එකතු කරලා මේක හොඳට මේ වෙන්න මෙන්න මේ දෙපැත්තෙන් අපි නමන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා මෙහා මුල්ලත් ඊගාවට ඒ පිළිවෙලටම මෙහා මුල්ලත් ලස්සනට නමලා මේ උඩ ඉතුරු වෙන උල වගේ එක ඇතුළට නමලා මෙන්න මේ ටැග් එක අපි ඉස්සෙල්ලා අර හදාගත්ත මෙන්න මේ ටැග් එක ඒ ටැග් එකේ නූල සම්බන්ධ කරනවා අර නමාගත්තු තැනට. මේක සම්බන්ධ කරද්දී පොඩ්ඩක් බලා ගන්න ඕනි. අපි නූලේ අවසාන නූලේ දැන් අර ඉතුරු වෙලා තියෙන කොටස සම්බන්ධ කරන්නේ මේකේ පිටිපස්සට. ඒ කියන්නේ අර අපි නමපු තැනට තමයි නූලේ කොටස අපි සම්බන්ධ කරන්නේ. ඊගාවට
අනිත් පැත්තට නූල ඉතුරු වෙන්න ඇරලා ස්ටෙප් පුංචි ස්ටෙප්ලරයකින් මෙන්න මෙහෙම ඒකට ස්ටෙප්ලර් කරගන්නවා. හරිම ලේසියි, හරිම පහසුයි. ගෙදර ඉඳන් මේ වගේ දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක මෙන්න මෙහෙම ඔතනවා. මේක ලස්සනට හිටින්න මෙන්න මෙහෙම ඔතනවා. මේක ඉස්සරහා පැත්ත මේ හොඳ පැත්ත මෙහෙම හිටින්න ඔන්න ඔහම රවුමක් කරකවලා අරගෙන අර ටැග් එක මේක ඇතුලෙන් ගහනවා. එතකොට අපි දැන් නිර්මාණය කරලා ඉවරයි. මෙන්න මෙච්චරයි. මේ වගේ ට්‍රේ බෑග් 25ක් අපි සාමාන්‍යයෙන් රුපියල් 200කට වගේ තමයි කඩේට කඩවලට අපි දාන්නේ සිල්ලර බිල. ඉතින් තොග මිලට දෙනවා නම් මේක අපි රුපියල් 150කට වගේ තමයි දෙන්නේ. මෙතන ටී බෑග් 25ක ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට ගෙදර ඉඳන් පුළුවන් මෙන්න මේ ටී බෑග් නිර්මාණය කරන්න පටන් ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපි මේ ෆිල්ටර් පේපර්ස්, මේ නූල්, මේ හෑෂ්ටැග් කරවම තේකොළ මේ හැම දෙයක්ම මිලදී ගන්න ස්ථාන අපි මේ පිළිබඳව සඳහන් කරන්න. එහෙනම් බොහොම ස්තුතියි හැම දිනාටම අපේ YouTube channel එක subscribe කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරන ගමන් තවත් කෙනෙකුට මේක බලලා අවබෝධයක් ලබා ගන්න, තේ බෑග් නිර්මාණය කරන්න සංරක්ෂාවක් හැටියට කරන්න කියලා දිරිමත් කරන්න කියලා ඉල්ලමින් හැම දිනාටම සුබ දවසක් වේවා කියලා අද අපි සමුගන්නවා. නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් හමු වෙමු. එහෙනම් ජය වේවා.